හයි කොහොමද ඔයාලට සිංහලෙන් හඬ කැවූ චිත්‍රපටයක් විදිහට අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගොඩනෙක් ඉල්ලීම් කරපු චිත්‍රපටයක් පිළිබඳව. ලෝකයේ වෙනස් කරන්න පුළුවන් පුංචි දරුවෙක් ගැන කතා කරන හරි අපූරු සිනමා පටයක් 2007 වර්ෂයේදී බොලිවුඩයේ නිර්මාණය වුණා. ඒ තමයි තාරේ සමීප කියන හින්දි චිත්‍රපටය. මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වගේම අධ්‍යක්ෂකවරයා වෙන්නේ ප්‍රවීණ ඉන්දිය නළු අමීර් ඛාන්. අමීර් ඛාන්ගේ ගොඩක් චිත්‍රපටිවල තියෙන වෙනස්ම තේමාවන්. ඔහුගේ 3 Idiots, PK වගේ චිත්‍රපටි බැලුවා නම් අපි මේ කියන්නේ මොකක්ද කියලා ඔයාට තේරෙයි. ඒ වගේම මේ කතාව ලියන්නේ අමෝල ගුප්තා. චිත්‍රපටයේ නිෂ්පාදනයට සහ අධ්‍යක්ෂණයට අමතරව අමීර් ඛාන් මේ ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් තමාගේ දායකත්වය ලබා දෙනවා. පැය 2 විනාඩි 42ක් පුරාවට දිගහැරෙන මේ සිනමා පටය එහි තියෙන සංවේදී බව හින්දාම දෙතුන් පාරක් වුණත් බලන්න පුළුවන් චිත්‍රපටයක්. IMDb 8.4ක් වගේ ඉහළ අගයක් ගන්න මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ඉන්දිය රුපියල් මිලියන 120ක් වියදම් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ ඉන්දියාව ඇතුළේ විතරක් තිරගත වීමෙන් ලැබුණු ආදායම ඉන්දියානු රුපියල් බිලියන 6කටත් වඩා වැඩි. ඉතින් තවත් මේ වගේම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. සියලුම දෙනාට සුබ දවසක්.